අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේකෙදී ඔයාලට පේනවා මම මේ මෙෂර්මන්ට් ටේප් එකක් මිමි ඔයාලට දාලා තියෙනවා. මේ මම අද ඔයාලට මේ වීඩියෝ එකේදී අරන් එන්නේ මෙන්න මේ වගේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටේප් එකක් තියෙනවනේ. ඉතින් ටේප් එක කියවගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් ගොඩක් අය මේ ටේප් එක කියවන්න දන්න අය ඇති. ඒ වගේම නොදන්න අයත් ඇති. ඉතින් අපි ටේප් එක කියවගන්න දන්නේ නැත්නම් අපිට මිමි ලබා ගද්දි ගොඩාක් අපහසුතාවලට පත් වෙනවා. ඒ නිසා මම අද ඔයාලට මේ මිමි කියවන්නේ කොහොමද කියලා දෙනවා. ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් සෙන්ටිමීටර අඟල් දෙකම භාවිතා වෙනවා. වැඩිපුර අපි භාවිතා කරන්නේ මිමි ගණිද්දි අඟල්. ඒ නිසා අපි අඟල් වලින් අපි කොහොමද මේ අඟල් එක ඇතුලේ තියෙන කොටස් 8ක් තියෙනවා අඟලක. ඉතින් මේ කොටස් 8 අපිට කියවන්න පුළුවන් වෙන්න ඕනි. කොහොමද ඒක කියවන්නේ කියලා තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. මම මේ විදිහට කොලයක අඟල් 3ක් විතර වෙනකන් ඔයාලට මෙහෙම ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. මේකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ අඟලක් ඇතුලේ තියෙන 8න් එකක කොටසක් කියවගන්නේ කියලා. කොටස් 8ක් තියෙනවා සාමාන්‍යයෙන් ටේප් එකක. ඔයාලා හොඳට බලන්න. මුලින්ම අපි බිඳුවෙන් පටන් අරගෙන ඊළඟට ඉස්සෙල්ලාම තියෙන ඉරක් තියෙනවා. අන්නේ ඉරට කියන්නේ ඉර ළඟට අපි පොයින්ට් එකක් කියලා කියනවා. ඊට පස්සේ තියෙන ඉරට අපි කියනවා කාලක් කියලා. ඊට පස්සේ අපි කියන්නේ කාලයි පොයින්ට් එකයි කියලා. ඒ කියන්නේ භාගයයි කාලයි අතරට. ඊට පස්සේ තමයි අපි භාගයක් කියලා කියන්නේ. භාගයක් කියලා කියන්නේ 0.1 අතර තියෙන හරි මැද. ඊට පස්සේ භාගයයි පොයින්ට් එකයි. 3 කාලයි කියන්නේ 4න් 3යි. 3 කාලයි පොයින්ට් එකයි. ඔන්න දැන් තමයි අඟල් එකක් එන්නේ. මේ විදිහට අඟල් 1යි පොයින්ට් එකයි. ඊට පස්සේ අඟල් 1යි කාලයි. ඒ කියන්නේ අඟල් 1යි 4න් 1යි. ඊට පස්සේ ඒ විදිහට මේ දිගටම අපට කියවගෙන යන්න පුළුවන්. ඔයාලට මුල මේ ටික දන්නවා නම් මේ අතර තියෙන සාමාන්‍යයෙන් භාගයයි කාලයි අතර තියෙන තැනට අපි පොයින්ට් එකක් විදිහට හඳුන්වනවා. එතකොට ඒ පොයින්ට් එක අපිට කාලයි පොයින්ට් එකයි භාගයයි පොයින්ට් එකයි 3 කාලයි පොයින්ට් එකයි අන්න ඒ විදිහට තමයි කියවන්නේ. එතකොට ඔයාලට ලේසි අපි මිමි ලකුණු කරද්දී අපිට ලකුණු කරගන්න. ඉතින් මේ මිමි භාවිතා කරද්දී ඔයාලට වරදින් නැතුව භාවිතා කරන්න පුළුවන් විදිහට තමයි මම මේ අද කියලා දුන්නේ. මේකෙදි ඔයාලට නිවැරදිව මැනගන්න මිමි ඔයාලට පතරමක ලකුණු කරගන්න. ඒ වගේම ඔයාලා මනිද්දි හරියටම මිමි ඒ මනින කෙනාගේ ලකුණු කරගන්න ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වගේ වීඩියෝ ආයෙත් අරන් එන්නම්. මගේ channel එක බලුවාට ගොඩක් ස්තුතියි.